හෙලෝ හායි කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? මට නම් ඉතින් අද චුට්ටක් විතර කම්මැලි දවසක්. ඒ වුණාට ඉතින් කෑම හදාගන්න එපැයි. ඉතින් මම අද උදේ කෑම එක හදාගන්න විදිය තමයි ඕගලන්ත් එක්ක ෂෙයා කරගන්නේ. අද මම හදනවා ඕට්ස් වලින් කොත්තුවක්. මේ තියෙන ඕන කරන දේවල්. අපිට ඕන වෙනවා ඕට්ස්, බිත්තරයක්, ලොකු ලූණු ගෙඩියක්, සුදු ලූණු, කැරට්, කරපිංචා, එතකොට මාළු මිරිස් කරලක්, තව මම මෙතන අරන් තිනවා අමු මිරිස් කරල් දෙකක්. ඉතින් මම අද හදන්නේ චිකන් කොත්තුවක් නිසා මට චිකන් ඕන වෙනවා. දැන් මගේ චිකන් එක එහා පැත්තේ ලිපේ ඉදෙන ගමන් තමයි තියෙන්නේ. මුලින්ම මම භාජනයක් ලිපේ තියාගෙන මේ ඕට්ස් ටිකේ පාට චුට්ටක් වෙනස් වෙලා හොඳ සුවඳක් එනකන් හොඳට බැද ගන්නවා. දැන් මෙහිම බැදගත්ත ඕට්ස් ටික මං චුට්ටක් නිමෙන්න තියලා ඊට පස්සේ ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු වෙනකන් කොටා ගන්නවා. දැන් මේ කුඩු ටික මේ විදිහටම කප් එකේ තියෙද්දි මම මේකට අපි අර තියාගත්ත බිත්තරේ එකතු කරගන්නවා. මේ බිත්තරේ එකතු කරලා මේකට ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක්, ඒ වගේම රසායනුව ලුණු ටිකක්, ඒ වගේම තව අපි මේකට වතුර චුට්ටක් එකතු කරගන්නවා. මේ දේවල් ටික මේ විදිහට එකතු කරගෙන මම මේක ආපහු ටිකක් කොටා ගන්නවා. මේ බලන්නකෝ. එතකොට අපිට හම්බ වෙනවා ටිකක් උක්කු මිශ්‍රණයක්. දැන් මේ විදිහට මේක කප් එකෙන් වෙන භාජනයකට දාගෙන කප් එකට වතුර චුට්ටක් දාලා කප් එකේ ඉතිරි වෙලා තියෙන ටිකත් මේ විදිහට මිශ්‍රණයට එකතු කරගෙන අපි අර තෝසෙ හදනකොට හදාගන්න මිශ්‍රණය තියෙන්නේ. අන්න ඒ පදම වෙනකන් වතුර චුට්ටක් එකතු කරලා මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මම මේ මිශ්‍රණය විනාඩි 10ක් විතර තියනවා මේ විදිහටම. දැන් මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා මේකට පොල් තෙල් චුට්ටකුත් දාලා ඒක හොඳට තවරගෙන ඊට පස්සේ මම හදන්නේ අපිට අවශ්‍ය රොටි ටික හදාගන්න. ඇත්තටම මෙතන බැටර් එක තියෙන්නේ රොටි දෙකකට වගේ හරියන්න. මොකද මමයි හස්බන්ඩ්ුයි විතරයිනේ. අපි දෙන්නට හදාගන්න පුළුවන් තරමට තමයි මම මෙතනදී ඕට්ස් අරන් තියෙන්නේ. මේක ඉතින් හදාගන්න හරි ලේසි. අපි තෝසෙ හදන්නේ. අන්න ඒ විදිහට අපි මේ රොටි දෙකක් මේකෙන් හදාගන්නවා. මේ විදිහට හදාගත්ත රොටි දෙක මම දැන් පොඩි වෙලාවක් නිවෙන්න තිබ්බා. රොටි දෙක නිවුනට පස්සේ දැන් මම මේ රොටිය පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ වෙලාවේදී ඉතින් අපි කන්න කැමති විදිහට මේ රොටි කෑලි කපා ගන්න පුළුවන්. සමහර වෙලාවට කොත්තු වල පොඩියට කපපු කෑලිත් තියෙනවානේ. කැමති නම් ඒ විදිහට උනත් කපා ගන්න පුළුවන් මේක. මේ විදිහට රොටිය කපාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම කොත්තුවට අවශ්‍ය අනිත් දේවලුත් පොඩිවට කපා ගන්නවා. ඒ විදිහට කපා ගන්න ටික ඔක්කොම කපාගෙන දැන් මම මේ සුදු ලුණු ටික තලා ගන්නවා. ඔයාලට මෙතනදී ඉඟුරු කෑල්ලකුත් තලලා දාගන්න පුළුවන්. මං ගාව නම් මේ වෙලාවේ ඉඟුරු නෑ. හැබැයි ඉඟුරු කෑල්ලකුත් දාගන්න පුළුවන් නම් ඇත්තටම රසයි. මේ විදිහට අපි දැන් අවශ්‍ය කරන ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඒ වගේම දැන් මගේ මස් එකත් හරි ගිහින් තිබුණා. මම මේ මස් එකිනුත් කෑලි ටිකක් අරගෙන මේ විදිහට කඩාගෙන මේ තියාගත්තා. දැන් මම මේ කොත්තුව හදාගන්න ඕන කරන හැම දෙයක්ම හදාගෙන තියෙන්නේ. දැන් ඊට පස්සේ මම මේ වගේ භාජනයක් ලිපෙන් තියාගෙන ඒකට මම එකතු කරගන්නවා පොල් තෙල් ටිකක්. පොල් තෙල් ටිකක් එකතු කරගෙන මේක හොඳට රත් වෙනකන් තියලා මුලින්ම මම දාගන්නවා මේකට අපි අර තලාගත්ත සුදු ලුණු ටික. මම කියවනේ ඔයගොල්ලන්ට ඉඟුරු තියෙනවා නම් මේ වෙලාවේදී ඉඟුරු ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
සුදු ලුණු ටික ටිකක් බැදෙනකොට අපි මේකට පොඩිවට කපාගත්ත කැරට් ටිකයි ලුණු ටික කරපිංචා මේ දේවල් ටික එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. මම මේ වෙලාවේදී මාළු මිරිස් ටිකයි අමු මිරිස් ටිකයි මේකට එකතු කරන්නේ නැහැ. මොකද මට ඕන ඒකේ පාට කොළ පාට ඒ විදිහටම තියාගන්න. මොකද මේ මම මේකට ලීක්ස් දාන්නෙත් නැහැනේ. එතකොට මේකේ කොළ පාටක් නැහැනේ. ඒ නිසා මම ඒ ටික පස්සේ එකතු කරනවා කියලා හිතුවා. දැන් මම මේ දාගත්තු ටික හොඳට බැදෙනකන් චුට්ටක් ලිපේ තියලා ඊට පස්සේ මම දැන් මේකට තව බිත්තරයක් එකතු කරගන්නවා. මට ඕගොල්ලන්ට කියන්න බැරි වුණානේ. මම ඉස්සෙල්ලා කිව්වේ එක බිත්තරයක් ඕන කියලානේ. මට ආපහු හිතුණා මේකටත් බිත්තරයක් දැම්මොත් හොඳයි කියලා. ඉතින් මම තව බිත්තරයක් අරගෙන මේ විදිහට එළවලු ටික පැත්තකට අයින් කරලා බිත්තරේ දාගන්නවා. මේ විදිහට දාගත්තු බිත්තරෙත් අර එළවලු ටිකත් එක්ක මික්ස් කරලා චුට්ට වෙලාවක් මේක ලිපේ තියලා මම මේකට තව ලුණු චුට්ටක් එකතු කරගන්නවා. හැබැයි ඉතින් ලුණු දානකොට ටිකක් පරිස්සමට ලුණු දාගන්න ඕන. මොකද අපි හදාගත්තු රොටියටත් ලුණු දාගත්තානේ. ලුණු ටිකකුත් දාලා තව ගම්මිරිස් ටිකකුත් මම මේකට එකතු කරනවා. ඒ වගේම තමයි තව මේකට දාන්න පුළුවන් කෑලි මිරිස්. ගොඩක් සැරට කන්න කැමති කට්ටියට කෑලි මිරිස් ටිකක් මේකට එකතු කරගන්නත් පුළුවන්. දැන් මම මේ වෙලාවේදී මේකට එකතු කරගන්නවා අපි අර කපාගත්ත අමු මිරිස් ටිකයි මාළු මිරිස් ටිකයි. මේ දෙක දාලා නම් මම ගොඩාක් වෙලා ලිපේ තියලා තියන්නේ නැහැ. මොකද මට අර මේ මාළු මිරිස් වල කොළ පාට ඒ විදිහටම ඕන නිසා මම දැන් මේ චුට්ට වෙලාවක් මේක තියලා ඊට පස්සේ මම මේකට අපි කඩාගත්තු මස් ටික එකතු කරගන්නවා. මස් ටික දාලා ඒකත් එළවලු ටිකත් එක්ක හොඳට මික්ස් වුණාට පස්සේ මම මේකට කපාගත්ත රොටි කෑලි ටික එකතු කරගන්නවා. මේ විදිහට රොටි කෑලි ටික එකතු කරලා ටික වෙලාවක් හොඳට මේක ලිපේ තියලා රත් වෙනකන් තියලා අපි මේක ලිපෙන් බා ගන්නවා. මේ වෙලාවේදී ඕගොල්ලන් කැමති නම් ඕගොල්ලන්ට මේකට මස් හොදි එකතු කරගන්න පුළුවන්. ඒත් මම එහෙම එකතු කරගන්නේ නැහැ. මම කන වෙලාවට වෙනම මස් හොදි එකතු කරගන්නවා මේකට. මේ වෙලාවේදී මස් හොදි දාන්නේ නැතුව. ඉතින් මේ තියෙන්නේ අද උදේ කෑමට මම හදාගත්ත ඕට්ස් කොත්තු එක. බරත් අඩු කරගෙන කොත්තු කන්න කැමති කට්ටියට මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අද දවසට මං ගිහින් එන්නද? යන්න කලින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මගේ channel එකේ වීඩියෝස් බලන්න, ඒවට කමෙන්ට් කරන්න, like කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබම සුබ දවසක්.